ආයුබෝවන් ළමයි. 10 වසරේ 11 වසරේ කොමර්ස් කරන දරුවන්ගේ දවසට ප්‍රශ්නයක් ප්‍රෝග්‍රෑම් එකේ අපි ආන 15 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරවල අරමුණු මොනවද? ව්‍යාපාරයක් කරන්නේ ලාභ උපයන. ලාභ උපයන්න නම් වැඩිපුර පාරිභෝගික එකතු වෙන්න ඕනේ. එහෙනම් පාරිභෝගිකයන්ගේ ඕනෑපාකම් ඉටු කරන්න ඕනේ. අපි ඔකට කියනවා පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන්න ඕනේ කියලා. පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන්න නම් පාරිභෝගිකයන්ට ඕන කරන භාණ්ඩ හා සේවා ගුණාත්මක බවින් සපයන්න ඕනේ. මේවා කරන්න නම් අපිට සේවකයෝ ඉන්න ඕනේ, රැකියාවන් තියෙන්න ඕනේ. එහෙනම් අපි රැකියාව උත්පාදනය කරන්න ඕනේ. සේවකයෙක් රැකියාවට ගත්තට පස්සේ එයාට පුහුණුවක් දීලා රැකියාව කරන්නේ කොහොමද කියලා වැඩසටහනක් කරන්න ඕනේ. ඒකට ලොකු පිරිවැයක් ව්‍යාපාරයට දරන්න වෙනවා. ඉතින් මේ සේවකයාව හැමදාම ව්‍යාපාරයේ රඳවලා තියාගන්න ව්‍යාපාරවලට සිද්ධ වෙනවා සේවකයාව සුබ සාධනය කරන්න. දැන් මේ කිව්ව අරමුණු අපි ඉගෙන ගනිද්දී ප්‍රධාන වශයෙන් අරමුණු කොටස් දෙකකට බෙදා ගන්නවා. එකක් තමයි පුතේ ප්‍රධාන අරමුණු, අනිත් එක උප අරමුණු. ප්‍රධාන අරමුණු දෙකයි. එක ලාභ ඉපීම, දෙක පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඊට පස්සේ උප අරමුණු තුනක් තියෙනවා. භාණ්ඩ හා සේවාවල ගුණාත්මක බව වැඩි කිරීම, රැකියා උත්පාදනය, සේවක සුබ සාධනය. එහෙනම් පුතේ අපි 16 වෙනි ප්‍රශ්නයත් එක්ක හෙට දවසේදී හම්බ වෙමු. අපි ඒ රැල්ලේ කොමර්ස් කැරැල්ල. OP education ඉගෙන ගන්න හොඳම තැන.